sannivedana සහ training සම්බන්ධව ප්‍රධාන නිලධාරීන් කටයුතු කරන්නේ. අද දිනේ අපිට ග්‍රෝජ්‍ය කියන ප්‍රෝග්‍රෑම් එකේ පිචින් ඉවෙන්ට් එක තමයි පැවැත්වුනේ. ග්‍රෝජ්‍ය කියන්නේ පසුගිය අවුරුද්දක් පුරාවටම ග්‍රාමීය ව්‍යවසායකයන් එක්ක වැඩ කරපු කටයුත්තක්. ග්‍රාමීය ව්‍යවසායකයන් 100 දෙනෙක් අතරින් අපි 15 දෙනෙක් තෝරගත්තා. ඒ 15 දෙනාට පසුගිය අවුරුද්ද පුරාවටම අපි වැඩසටහන් පවත්වලා ඒගොල්ලන් ට්‍රේන් කරා. ඒගොල්ලන් කොහොමද ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්නේ, කොහොමද මාකට් එකක් අයිඩෙන්ටිෆයි කරන්නේ, ව්‍යවසායකෙක් වශයෙන් මානසිකව කොහොමද ඒගොල්ලන් වර්ධනය වෙන්නේ කියන ඒවා ගැන අපි ගොඩක් මේ අවුරුද්දට කතා කරා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ එක අදියරක් විදිහට තමයි අද මේ පිචින් ඉවෙන්ට් එක කරේ. පිචින් ඉවෙන්ට් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යවසායකයන් 15 දෙනාව සම්බන්ධ කරන්න, තවත් මෙතනින් ඉදිරියට ගිහලා ඉහළ ව්‍යවසායකයන්, ලංකාවේ ඉහළ ව්‍යවසායකයන්ත් එක්ක සම්බන්ධ කරලා ඒගොල්ලන්ට අවශ්‍ය අත්දැකීම් සහ දැනුම ලබා දෙන එක තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. අද මෙතන ඉන්නවා විවිධ අංශවලින් ව්‍යවසායකයන් කෑම සම්බන්ධව සහ කෑම ප්‍රොඩක්ට්ස් කරන, ඒ වගේම පන් වර්ග වලින් බෑග් වර්ග නිපදවන, ඒ වගේම විවිධ අත්තර කරන ව්‍යවසායකයන් 15 දෙනෙක් මෙතන ඉන්නවා. මේ 15 විවිධාකාරයි. හැබැයි අපි ඒ විවිධාකාරත්වය අඳුරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය නිර්මාණශීලීත්වය වැඩි කරන්න මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි වැඩ කරා. ෆුඩ් මාකට් එක හරහා හැමදාම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ග්‍රාමීය ව්‍යවසායකයන්ව දියුණු කරන්න. මොකද මේ වෙනකොට ලංකාවේ 83% ග්‍රාමීයව තමයි ඉන්නේ. ලංකාවේ අනාගතයේ ආර්ථිකයට වර්ධනය සඳහා වැඩිදුර උපකාර කරන්න පුළුවන් ගෲප් එකක් තමයි මේ ග්‍රාමීය ව්‍යවසායකයන් කියන්නේ. එතනින් ඉදිරියට ගිහිල්ලා අපි සමාජ ව්‍යවසායකයන් නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ සමාජයටත් පරිසරයටත් ගැන හිතන සමාජ ව්‍යවසායකයන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා තමයි අපි මේ වගේ 15 දෙනෙක්ව ට්‍රේනින් කරලා සමාජ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉවෙන්ට් එක බලද්දි තේරෙනවා ඒගොල්ලන්ගේ අද පිචින් සෙෂන් එක ඒගොල්ලන් කතා කරා. අපි ජජ් පැනල් එකක් හිටියා. ඒ පැනල් එකට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක, ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගැන, ඒගොල්ලන් කොහොමද සමාජයට හා පරිසරය වෙනුවෙන් වැඩ කරන්නේ, ව්‍යවසායකෙක් විදිහට මොනවද කරන්නේ කියන එක ගැන ඒගොල්ලන්ගේ පිචින් සෙෂන් එකේදී කතා කරා. ඒගොල්ලන්ට සම්බන්ධ වෙනවා නම් දැක ගන්න පුළුවන් මේ. මේගොල්ලන්ගේ විවිධාකාර ප්‍රොඩක්ට්ස් ඉන ඔක්කොම නැචරල්, කිසිම බාහිර කෙමිකල් වර්ගයක් නොදා දාපු ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අපි හැමදාම ගුඩ් මාකට් එක හරහා විශ්වාස කරනවා මේ වගේ නිමැවුම් තමයි ලංකාව තුළ වැඩි වර්ධනය වෙන්න ඕනේ මේ ආර්ථිකය වර්ධනය වෙන සඳහා කියලා. Obata oba kerei visvasayak eti baba obe jayagana gene adambarayak saha anagate pilibanda visvasayak eti babat obage sinaven sahatika karai. Dear Achala, dear partners from Good Market, Sino Chamber of Commerce and Women Development Federation, thank you once again for having us here to witness the journey of these great entrepreneurs. Wishing you all an inspirational morning as they share with us their stories and their achievements. එතකොට ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරන්නත් අපි විශේෂිත ලංකාවේ ඉන්න පුද්ගලයෝ විශේෂඥයින්ගේ දැනුමත් අරගෙන තමයි අපි වැඩසටහන සංවිධානය කරේ සහ එහි කරිකියුලම් එක අපි ඩෙවලොප් කරේ. මෙතනදී අපිට තිබිච්ච ප්‍රධානතම අභියෝගය තමයි මේ අය ඇත්තටම විවසායකයෝද? එතකොට අපි දැකපු දේ තමයි ඔවුන්ට විවසායකත්වයට එන්නට තව කල් තිබුණා. හැබැයි මොවුන් දක්ෂ ග්‍රාමීය ලයිව්ලිහුඩ්ස් කියලා කිව්වොත් නිවැරදි අපි අඳුනා ගන්න කොටසෙත්. හැබැයි ඊට පස්සේදී අපිට අවශ්‍ය වුණේ how we can convert these livelihoods as skilled entrepreneurs. I think today you will be able to see their potential and then the skills when they are presenting here. I think after 6 months evaluation and learning and developing the curriculum, we started to deliver. I think we have been doing more than I think we are continuously actually doing the program එක අද මේ මෙතන ඉවර කරන්න ගියාට වැඩසටහනක් විදිහට ඒගොල්ලන් අපිට කන්ටිනියු වෙනවා. Good Market platform එක හරහා වුන් දීර්ඝකාලීනවම කන්ටිනියු වෙනවා. එතකොට පළවෙනි මාස 6 අපි මොකක්ද කළේ? ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම තමයි අපි දුන්නේ. ඒගොල්ලන්ට අපි ගිහලා කිව්වේ නෑ මාකට් එකක් දෙනවා. අපි ඒගොල්ලන්ට ගිහලා කිව්වේ නෑ එක්ස්පෝර්ට් කරනවා. අපි කිව්වේ ඔයගොල්ලන් ඉගෙන ගන්න, දැනුම ගන්න, දැනුම පාවිච්චි කරන්න, බිස්නස් එකක් කරන්න හදන හැම අදහසකදීම ඒක ක්‍රියාත්මක කරන්න හදනකොටම ඕනකම ටූල්ස් දාලා පාවිච්චි කරලා ව්‍යාපාරයකදී වෙන්න පුළුවන් ගැටලු එහෙමත් නැත්නම් අභියෝග එහෙමත් නැත්නම් රිස්ක් එක කොහොමද අවම කරලා තමන්ගේ ව්‍යාපාර කරන්න කියන දැනුම අපි ඔකට දුන්නා. ඉතින් ප්‍රෝග්‍රෑම් සීරීස්
එකක් තිබුණා. හැබැයි අපි දන්නවා වැඩිහිටියන්ට ප්‍රෝග්‍රෑම් කරනකොට ඒක ලේසි නෑ. ඒවා ගොඩාක් ක්‍රියාකාරකම් එක්ක පුංචි අදහස් හැබැයි ඒකට දෙන්න රෝල් ප්ලේ කරන්න වුණා අපිට රිසර්ච් එකක් විදියට අපිට තැන් වල ගිහිල්ලා බලන්න සිද්ධ වුණා. සමහර වෙලාවට මට මතකයි අපිට තිබුණ මේ සබන් එකක් හදනකොට මේ සබන් එකේ දාන සුවඳ මිස් අපිට සබන් එකක් හදනකොට සුවඳ දාන්න ඕනේ නැත්නම් ඒක සුවඳ නෑනේ. එතකොට අපිට කියලා දෙන්න සිද්ධ වුණා නෑ සුවඳ කියන එක මාකට් එකකින් හදාගත්තද අපි සුවඳ නැතුව ඒකට ස්වභාවික සුවඳ කොහොමද එකතු කරන්නේ? මොකද්ද මේ එක්ස්ට්‍රැක්ට් කරනවා කියලා කියන්නේ. අපිට කියලා දෙන්න සිද්ධ වුණා. ඒක තමයි ඕන්ගේ ගැටලුවක් නෙමෙයි ඒක. අපි මේ කොළඹ ජීවත් වෙනකොට අපිට සාමාන්‍යකරණය වෙන දේවල් ඕන්ට විශේෂයි. මේ දැනුම ගලාගෙන යෑමේ ක්‍රමයක් අපි දැක්කේ නැහැ. ඉතින් අපි මෙතන අපි දිවලක් කරන්න උදව් කරේ. අපි මේ අල්ලගෙන හිටියේ මේ කාන්තාවන් පස්සෙනාගේ ව්‍යාපාරික දැනුම සංවර්ධනය විතරක් නෙමෙයි. ඔවුන් නායකයන් විදිහට, ඔවුන්ගේ ප්‍රජාවේ නායකයන් විදිහට මේ දැනුම ඔවුන් ලබාගත් දැනුම තවදුරටත් තමන්ගේ ප්‍රජාවට අරගෙන යන්න පුළුවන් පිටසක් බවට ඔවුන් පත් කරගන්න. ඉතින් ඔබට දකින්න ලැබෙන්නේ ඔවුන් කොච්චර දක්ෂද, ඔවුන් ඇත්තටම ලීඩර්ස්ලා විදිහට ඔවුන් අනාගතයට යන්න පුළුවන් පෙරනිමිති පෙන්නන පිටස විදිහට අපිට වුණව රකීවියක්. ඉතින් මේ ගමන අපි කරගෙන යනකොට ඔවුන් ගුඩ් මාකට් එකට නිෂ්පාදන දාන්න පටන් ගත්තා. හම්බන්තොට ඉඳලා උදේ පාන්දර 2ට බස් එකේ නැගලා කොළඹට ඇවිල්ලා මේ සමහර වෙලාවට ඒගොල්ලෝ බැස්සේ සමහරට ආදායමකුත් නැතුව ගෙදර යන අවස්ථාවලුත් තිබුණා. නැතුවනේ මේ නමුත් ඔවුන් ඒ ගමන අතාරියේ නැහැ කියලා අපි දැක්කා. ඉතින් මාස 6යි අවුරුදු ජර්නි එක තාම ඉවර නෑ. මම අර කිව්වා වගේ මේක දීර්ඝකාලීන වේයාවක්. ඉතින් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ අද මේ ඔබ ඔවුන් එක ගත කරන්න හදන පැය කීපෙදී ඔවුන් ළඟට යන්න ප්‍රශ්න කරන්න හැකිනම් ඔවුන්ගේ නිෂ්පාදනයකට මිලදී අරගන්න ඔබ දන්නවා නම් මේ නිෂ්පාදනය යන්න ඕනේ මෙන්න මේ වාගේ තැනකට කියලා ඔබේ අදහස දෙන්න. ඉතින් අද දවසේ පිච් කරනකොට අපි ආරාධනා කරා මම හිතන්නේ මනෝරිලා ලොකු ලීඩර්ෂිප් එකක් කරන් ඉතාම දක්ෂ ජජ් පැනල් එකට ආරාධනා කරා එන්න උන්ට අදහස් දෙන්න කියලා. I don't think you will be able to see official professional pitching session here, but they will be able to share their story with you. ඉතින් ඒක ඒගොල්ලන් කරාවේ ඔබ ඒගොල්ලන්ගේ ගැටලු සහ ප්‍රශ්න අහන්න උන්ට දියුණු වෙන්න පුළුවන් විදිහකින් අපි බලාපොරොත්තු වෙනවා ඔබකින්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ වඩා සාර්ථක දවසක් වේවි කියලා සමස්ත වැඩසටහනත් එක්ක.